ගොඩාක් දුරට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අයට මේ සතර කේන්දරයේ පාළු වීම. ගොඩක් අය දුටු පමණින් සතර කේන්දරයේ පාළුයි කියලා ඉවත් කරනවා කේන්ද්‍රපත්වය. සතර කේන්දරයේ පාළු අයගේ විවාහ ජීවිත සාර්ථක වෙන්නේ නැහැ කියනවා. ගොඩක් විට මෙන්න මේ කරුණුත් එක්ක ගලපා බැලුවහම සතර කේන්ද්‍ර පාළු අයට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. සතර කේන්දරයේ පාළු අයගේ ඒක දුටු පමණින් අපිට කියන්නත් බැහැ. සමහර වෙලාවට බලවත් අපේ ආත්මකාරක ග්‍රහයන් අමාත්‍යකාරක ග්‍රහයන් අපේ බලවත් ග්‍රහයන් බලවත් ලෙස බලවත් ස්ථානවල පිහිටා සිටීම මත සතර කේන්ද්‍රයේ පාළු වී තිබුණත් ඒ කෙනාට අනිවාර්යෙන් ජීවිතය සාර්ථක කරනවා. සමහර අය ඉන්නවා සතර කේන්ද්‍රයේ පාළු අය ගොඩක් දුරට විශාල ලෙස රැකියා කරන අය. විශාල උගතුන් බිහි වෙලා තියෙනවා. ඉතින් මේ සතර කේන්ද්‍රයේ පාළුයි කියලා කොටු හතරක සතර කේන්ද්‍රයේ දුටු පමණින් කාටවත් කියන්න බෑ. අනිත් එක මේ සතර කේන්ද්‍රයේ පාළුයි කියලා කියන්නේ අපි කේන්ද්‍රයේ කොටු හතර පාළු වුණාම පමණක් නොවේ.